ආනන් වහන්සේ අන්තිම වචන ටික වදාලා හන්දදානි භික්කවේ ආමන්ත්‍යාමි වූ මහණෙනි දැන් ඔබ අමතමි. වය ධම්මා සංඛාරා හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු මේ හැම දෙයක්ම නැසී යන ස්වභාවයෙන් යුක්තයි. අප්පමාදේන සම්පාදේත ප්‍රමාද නොවි නිවන් මග යන්ට දැස පියාගත්තා. පළවෙනි ධානයට සමවැදුණා. දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධානයට සමවැදුණා. අරූප ධානයට සමවැදුණා. නිරෝධ සමාපත්තියට සමවැදුණු ගමන් ආනන්දයන් වහන්සේට කියුණා අනේ අනුරුද්ධයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පිරිනුවන් පෑවා නේද? නෑ පිරිනුවන් පෑවේ නෑ ආනන්දය. භාග්‍යවතුන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදුණා. ඊට පස්සේ නිරෝධ සමාපත්තියෙන් මිදිලා අරූප සමාපatti වලින් බැහැලා ආයි රූප සමාපatti වලින් බැහැලා පළවෙනි ධානයට සමවැදිලා ආයි පළවෙනි ධානයෙන් දෙවෙනි ධානය තුන්වෙනි ධානය හතරවෙනි ධානයට සමවැදිලා හතරවෙනි ධානයෙන් නැගිට ගමන් පහන් සිල නිවුණා වගේ මේ මහා භද්‍ර කල්පේ සතරවෙනිව පහළ වී වදාළ ලොවට මහා දයාවන්ත වූ මේ ලොවට මහා කරුණාව පැතිර වූ ලෝකයාගේ සැබෑ දුක දුටු නේත්‍රය ලෝකයාගේ සැබෑ සැප දුටු නේත්‍රය ලෝකයා සසර දුකින් එතෙර කළ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ සදාටම නිත් සංගල පියාගෙන පිරිනිවන් පෑවා. සාදු සාදු සාදු